අයිබෝවන් ඔන්න අද මම ඇවිල්ල ඉන්නේ මෝදනාවල ලයිට් හවුස් ශාකාව වෙත. ඉතින් ආරංචියක් ආවා නොවැම්බර් 1 වෙනිදා හැතිකරේ මිතුරු එකතුව සංවිධානය කරන විමානයේ හැලොවින් පාටියකට ප්‍රධාන අනුග්‍රහය දක්වන්නේ ලයිට් හවුස් ආයතනය. ඉතින් අද මෝදනා ශාකාවේ ලයිට් හවුස් අධිපතිතුමන් දිනේෂ් පතිරගේ මහත්මයා ඉන්නවා කියලා දැනගන්න ලැබුණා. ඉතින් අපි ආවා එතුමත් එක්ක පොඩ්ඩක් කතා කරන්න. යමු ගිහිල්ලා ඇතුළට ගිහිල්ලා කතා කරමු එතුමත් එක්ක. අයිබෝන් ආරංචියක් ආව නොවැම්බර් 1 වෙනිදා හැතිකරේ මිතුරු එකතුව සංවිධානය කරන හැලොවින් පාටියකට ප්‍රධාන අනුග්‍රහය දක්වන්නේ ලයිට් හවුස් ආයතනය කියලා. බොහොම සතුටුයි. ඉතින් හැමදාම මෝදනා මොකක් හරි තියෙද්දී ප්‍රජා සත්කාරයක් විශේෂ වැඩක් තියෙද්දී අපි දන්නවා සංගීත ප්‍රසංගයකට අනිවාර්යයෙන්ම ලයිට් හවුස් නාමය මුලින්ම තියෙනවයි කියලා. ඉතින් මොකක්ද මේ අවස්ථාවේදී මේ හැලොවින් පාටියකට අනුග්‍රහය දක්වන්න හිතුවේ? ඔව් ඉතින් ඇත්තටම අපේ යෞවනයන්ට විශේෂයෙන්ම යෞවනයන්ට අතහිත දෙන්න ගොඩක් ඒ කියන්නේ අලුත් දේවල් වලට අපි විශේෂ ලයිට් හවුස් එකක් බැඳලා ඉන්නවා. ගොඩක් අර අපි ස්පොන්සර් කරන වගේ දේවල් වලට. ඉතින් අපේ පාරිභෝගිකයන්ට වගේම මේ වගේ අලුත් දේවල් කරනකොට අපි සාමාන්‍යයෙන් සමාජයට යමක් කරන්න බැඳින්නවා this ලයිට් හවුස් එක. ව්‍යාපාරයක් විදිහට ව්‍යාපාරික වගකීම ඉෂ්ට කරන්න අනිවාර්යයෙන් බෙදලා ඉන්නවා කියලා අපි දන්නවා. ඉතින් අද දවසේ ඔබතුමන්ව මට හම්බ වෙනවා මෝදනා ශාඛාවේදී. කියන්නකෝ බලන්න මේ ලයිට් හවුස් ශාඛා ජාලය කොහෙද ව්‍යාප්ත වෙලා තියෙන්නේ ඔබතුමන්ව සහ ඔබතුමාගේ කාර්ය මණ්ඩලය හම්බ වෙන්න පුළුවන් ස්ථාන කොහෙද තියෙන්නේ අපිට? ඔව් අද මම මෝදනාවලදී දකින්නේ මොකද මම විශේෂයෙන්ම අද මේට ආවේ ගෙවල් තුනක් කියන්න. මේ පාරිභෝගික ගෙවල් තුනක් අද කියන තිබෙන නිසා මෝදනා ශාඛාවට ආවේ. ඉතින් මම සාකච්ඡා මිලාන් ශාඛාවේ නැත්නම් වෙරෝන ශාඛාවේ නැත්නම් රෝම ශාඛාවේ නැත්නම් පිරින්ස් වල ආදින් හම්බ වෙන්න පුළුවන් ඒ කස්ටමර්ස්ලට. ඒ වගේ මගේ අනිත් බ්‍රාන්ච් වලත් තියෙන ඉතින් ඒ ශාඛා ටිකෙන් ඊට අමතරව අනිත් ප්‍රදේශවල නියෝජිතයන් සම්බන්ධ කරගෙන හැම සිටි එකම අපි ඔය දාලා තියෙන අපේ හැම සිටි එකේම ලයිට් හවුස් නියෝජිතයන් ඉන්නවා. හොඳයි අපි ශ්‍රී ලාංකිකයෝ විදියට දකින ලොකුම ප්‍රශ්නයක් තමයි අපි ගෙයක් ගන්න ඉතාලි ආයතනයකට ගියොත් අපේ රටේ බොහෝ දෙනෙකුට මතුවෙන ප්‍රශ්නයක් තමයි භාෂා ගැටලුව සහ ලියකියවිලි සම්බන්ධව තියෙන ගැටලුව. ලයිට් හවුස් වෙත එන පාරිභෝගිකයන්ට මොකක්ද ලැබෙන සහනය භාෂා සහ ලියකියවිලි සම්බන්ධව පවතින ගැටලු වලට? ඔව් ඇත්තටම කිව්වොත් මගේ මේ ශාඛාවල වැඩ කරන මගේ කාර්ය මණ්ඩලය. ඉතින් ඒක නිසා කිසි ප්‍රශ්නයක් එන්නේ මොකද අපේ හැම ශාඛාවෙම ඉන්නවා ඕනම භාෂාවක් කතා කරන එක ඒ කියන්නේ පුදුම සිංහල කට්ටිය සිංහල ඉන්නවා. ඒකට තමිල් කට්ටියට තමිල් ඉන්නවා. ඉතින් ගියාම ඔය ගාන රටේ අයට ඉන්නවා. ඒකට අරාබි කතා කරන අරාබි ඉන්නවා වෙනම. බංග්ලාදේශ වලත් ඉන්නවා විසීම රෝම වල. බාරංචිය. අනිවාර්යෙන්. ඉතින් ඒක නිසා අපිට කිසි ගැටලුවක් ඩොකියුමන්ට්ස් නැතිනම් ඒ කියන්නේ භාෂාමය ගැටලුවක් මතුවෙන්නේ නැහැ. ලයිට් හවුස් එකට එන කිසිදු ගනුදෙනුකරුවෙකුට. දැන් දිනේෂ් මහත්මයා අපි දකිනවා විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයෝ පමණක් නෙවෙයි මේ රටේ ඉන්න වෙනත් විදේශිකයෝ පවා ගියක් ගන්න ආයතනයකට ගියාම විශේෂයෙන්ම අපි දැකලා තියෙනවා ව්‍යාජ පුද්ගලයන්ට සහ ව්‍යාජ ආයතන වලට ලියකියවිලි බාර දීලා මුදල් දීලා අහු වෙලා ඉන්න ඇත්තටම කියනවා. ඉතින් එවැනි පුද්ගලයෙක් මේ ආයතනයට આવොත් අනිත් ගෙවල් අලෙවි කරන ආයතනත් එක්ක සංසන්දනය කරද්දී මේ ආයතනයේ ලයිට් හවුස් ආයතනයේ ඔබ පාරිභෝගිකයට සපයන විශේෂ සේවාවන් මොනවද? ඔව් ඇත්තටම කිව්වොත් ඒ වගේ ගොඩක් කස්ටමර්ස් ලා මට ගාට වෙලා දිනවා. විශේෂයෙන්ම මෝදනා බ්‍රාන්ච් එකේ, ඒ වගේම මිලාන් බ්‍රාන්ච් එකේ, ඒ වගේම රෝම් ගොඩක් තැන් වලින් හම්බුලා දෙන එක විවිධ කස්ටමර්ස් ලා. අපේ සිංහල ජාතිකයන් විතර නෙවෙයි පිටරට ජාතිකයන්ත් හම්බුලා දෙන කියන්නේ එක වෙනම තියෙන කම්පැනි තියෙනවා එක්කෝ නොදැනුවත්කමින් ගිහිල්ලා ප්‍රොපෝසල් ගහලා මේ වගේ ගොඩක් ප්‍රශ්න වලට. නමුත් අපේ ආයතනයේ තියෙන විශේෂ දෙයක් තමයි අපි ගානක් අය කරනවා. ඒ කියන්නේ අපිට තියෙනවා බජට් එකක් තියෙනවා. අපි බජට් එකේ අපි කස්ටමර් කෙනෙක් කවදාකවත් බලෙන් ගියක් කරන් දෙන්නේ නැහැ. ඒ කස්ටමර් කැමති නම් විතරයි අපි යාට යාගේ සීනියර් සැබෑ කරලා දෙන්නේ. නමුත් අපිට ඒක බජට් එකක් තියෙනවා. නමුත් අපි බජට් එක අපේ මිල ගන්න අපි ගේ ලියන දවසට. ඒ කියන්නේ ගියක් අපි ලියන්නේ නැතුව අපි ගියක් යාගේ සීනියර්ස් අපි සැබෑ කරන්නේ නැතුව කවදාවත් මේ ලයිට් හවුස් එක ඇතුලේ මම ඒක වකීමෙන් කියනවා එක රුපියලක් ගනුදෙනුවක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ කිසිදු අත්තිකාරම් මුදලක් ගන්නෙ නැතුව තමයි මේ මුදලක් ගන්න අපිට අරගෙනත් නැහැ ගන්නෙත් නැහැ.
එම අරන්තිනවන ඕනම කස්ටමේට මට ගෙන්න්න පුළුවන් එන්න ම හම්බිට පුළු දිස්පස්සන්නේ නමුත් මය ගැරන් කලගෙන අදරතුර අරගෙනත්නේ අර ගන්නෙත් ඉස්සරට වෙන්නෙත් නෑ එම මොකද ලයිට් හවස් කියන්නේ දැනට මම හිදරට මොකවා ගොඩක් ආරසිට වැඩි කට්ටිය කරගෙන ආරසි වැඩි ගණදරකරුවන් ගණදකරුවන්ට සීන වාස සැබෑ කර දුන්න ොර දැන් නොවම්බර් පලවෙනිද විමානටෙන අපේ රසික රසිකාවයන්ට යම් කිසි විදියකින් හිතුනොත් ලයිට් හවස් පාරිභෝගිකයෙක් වෙන්නට ඕන මට නිවසක් ලයිට් හවස් එකෙන් ගන්න ඕන කියලා විශේෂත්වයක් තියෙනවද එදාටෙන අපේ පාරිභෝගිකයන්ට? ඔව් අනිවාර්යෙන්ම එදාටෙන අපේ පාරිභෝගිකයන් විශේෂ ඔෆර් එකක් දෙනවා අපි විශේෂ ස්කෝන්තයක් වට්ටමක් මේ තියෙන කෝඩ් නම්බරේ ඒ කියන්නේ විමාන තියෙන ටිකට් එකේ තියෙන කෝඩ් නම්බරේ අපිට WhatsApp හරහා පොඩි ෆොටෝ එකක් ගහලා එවන්න විතරයි තියෙන්නේ. විශේෂයෙන් මේක දැනුම් දෙනවා මේක 7 ඉඳන් රාත්‍රී 12 වෙනකම් විතරයි මේ ඔෆර් එක තියෙන්නේ. නොවැම්බර් 1 ඉඳන්. ඔන්න එහෙනම් ගියක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් හලෝවින් එකට සතුටු වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් නොවැම්බර් 1 වෙනිදා එන්න පොලිස්පෝර්ටිව් එකට ස්පිලම්බෑර්තෝ හවස 7 වෙද්දී ඒ වගේම විශේෂ අවස්ථාවක් ඔබටත් ලැබුණා. මේ කිව්ව ආකාරයට ඔබේ ටිකට් පතේ අංකය WhatsApp හරහා ලයිට් හවුස් එකට හවස 7 ඉඳලා රෑ 12 වෙනකන් කාලය අතරතුර යොමු කරලා විශේෂ වට්ටමක් දිනා ගන්න ඔබටත් අවස්ථාවක් තියෙනවා. ඉතින් හිතේ තියෙන ගේ හිතට බරක් නොවී ගන්න නම් යන්න ඕන හොඳම තැන ලයිට් හවුස්.